අද මම ඩොක්ටර්ව මීට් වෙලා එහෙමම ෆාමසියටත් ටිකක් ගිහින් ආවා. ඉතින් ඔයාගේ යහළුවා මොකද කියන්නේ? ඌ මොනවා කියන්නද නංගි? බයේ මොනවාද දොඩවනවා? සමීර එසේ කියා තම මිතුරා දෙස බැලුවත් තුෂාරගේ දෙනෙත් තිබුණේ මායා මතයි. ඔහුගේ දැස් බියෙන් වෙලමින් තිබූ අතර තම මිතුරා දෙස බලා සිටි නිසාවෙන් සමීරට මායාගේ දැස්වල තිබූ වෛරය පෙනුනේ නැහැ. හරි නංගි එහෙනම් මම යන්නම් 9.3 කෝච්චියේ ආයේ යන්න ඕන. හරි අයේ පරිස්සමින්. ඒ තුෂා මම යනවා. ලබන සුමානි ආයේ එන්නම්කෝ. හහෝ බෙහිටියොත්නේ ආයේ එන්නේ. මායා තමන්ටම කියා ගත්තා. නංගි මොනවා හරි කිව්වාද? ආමේ මුකුත් නැහැ අයේ පරිස්සමින් යන්න. හරි නංගි මම ගිහින් එන්නම්. කාමරයෙන් පිටවීමට දොර අරිනවත් සමගම මගේ සිරුරේ වැඩි නොවැඩීමෙන් සීතල සුළඟක් හමා ගිය අතර මා එක්වරම හැරී තුෂාර දෙස බැලුවත් ඔහුගේ බැල්ම දොර දෙසටම යොමු වී තිබූ අතර ඔහු බයෙන් මෙන් මා අසල සිටින කවුරුන් හෝ දෙස බලා සිටින බව හැඟුණත් මා අසල වෙන කවුරුත් සිටියේ නැහැ. දොර වසා කාමරයෙන් පිට වූ මා තුෂාර ගැනම සිතමින් ආවේ ඔහු ලේසියෙන් කිසිම දෙයකට බය වෙන පුද්ගලයෙකු නොවු නිසයි. කල්පනාව පිටම ආමා එක්වරම කාමර අංක 706 දෙස බැලුවේ හදිසියේ ආ සිටිවිල්ලක් නිසයි. මගේ දෙනෙත් එම කාමරය දෙසට යොමු වුණත් පාද සෝපානය කරා ගියේ මටත් නොදැනීමයි. සෝපානය අසලට ආවත් සෝපානය බිම් මහලේ රැඳී තිබුණ නිසාවෙන් ඒ ඉහළට එන තෙක් රැඳී සිටි මානිකමට මෙන් නැවතත් තුෂාරගේ කාමරය දෙසට නෙත් යොමු කල විට දුටු දසුනෙන් මා මදක් පුදුම වුණා. මිතුරාගේ කාමරයේ දොර අසල තරුණියක් සිටි අතර ඇය කාමරය ඇතුළත බලමින් සිටියා. කවුද මේ කෙල්ල? තුෂාර බය වුණේ මේ කීටද? බලමු ගිහින්. එසේ සිතු මා වේගයෙන් කාමරය අසලට ගියත් එහි කවුරුත් සිටියේ නැහැ. දොර විවෘත කළ මා කාමරය ඇතුළත බැලූ විට දුටු දසුනෙන් මා එක්වරම වරම බීතියෙන් වෙලා ගියා. මගේ මිතුරාගේ ප්‍රාණය සුන් සිරුර විදුලි පංකාවේ එල්ලෙමින් තිබූ අතර එය වේගයෙන් කැරකෙමින් තිබුණා. පංකාව කැරකෙන වේගයට කැරකුණ තුෂාරගේ ශරීරය ගෙලෙන් වෙන් වී බිමට වැටුණ අතර හිස පමණක් කැරකෙමින් තිබුණා. සිහි එළඹගත් මා කාමරය සිසාරා බලන විට මිතුරාගේ බිරිඳ එහි නොසිටිය අතර ඡායාවක් මෙන් දුටුවේ තරුණියක් මිතුරාගේ හිස දෙස වෛරයෙන් බලා සිටින බවයි. පාද තෙක් දිග කෙස් කලඹක් තිබූ තරුණියගේ මුහුණ කොණ්ඩයෙන් වැසී තිබූ අතර ඇගේ ශරීරය අලු පැහැයක් ගත් අතර මා ඇය දෙස බලා සිටින විට සිටි අයුරින්ම සිටි ඇය ගෙල පමණක් මා දෙසට හරවා රත් පැහැදෙනෙතින් මා දෙස බලන බවක් මට හැඟී ගියා. තත්පර කිහිපයක් මා දෙස බලා සිටි ඇය හෙමින් මා දෙසට පාවී ආවා. බීතියෙන් මුසපත් වූ මගේ හදවත වේගයෙන් ගැහෙන විට මා දිව යා යුතුයයි මගේ මොළය දැනුම් දුන් නිසා මා වේගයෙන් සෝපානය අසලට දිව ගියත් එය බිම් මහලේ තිබූ නිසා වේගයෙන් දිව ගොස් පඩිපෙළ බසින්නට ගත්තා. ඕෂිත් මෙච්චර ලොකු හොස්පිටල් එකක බලුබා අල්ලේක්වත් නැහැනේ මොන හුහැෂ්ද මේක. එසේ සිතමින් පඩි බසිමින් සිටි මා ඇය මා පසුපස හමා එනවාදැයි බැලීමට උඩ බැලුවත් ඇය පෙනෙන්නට නොසිටි නිසා සැනසුම් සුසුමක් හෙළූ මා නැවත ඉදිරිය බලන විට දුටුවේ පස්වන මහල ආරම්භ වන පඩිපෙළ අසල සිට ගිනි පිටවන දෑසින් මා දෙස බලා සිටින ඇයවයි. නැවතත් හැරී 6 වන මහලට මා දිව යනවත් සමගම විදුලි සෝපානයද එම මහලට ආ නිසා සෝපානය තුලට නැගගත් මා එහි දොර ඉක්මනින් වසා දමා බිම් මහලට යාම සඳහා බොත්තම ඔබා දිගු හුස්මක් ගත්තේ. ඇතියන්තම් බේරුණා කියා සිතමිනි. එසේ සිතා දැන් ලිෆ්ට් එක තිබෙන මහල කුමක්ද කියා බැලූ මගේ දැස් මටම අදහාගත නොහැකි විය. හේතුව බිම් මහල වෙනුවට සෝපානය තිබුණේ 7 වන මහලේ වීමයි. අයියෝ මම අහු වුණා වගේ. අනේ දෙවියනේ මාව බේරගන්න.
කවුරුන් හෝ මා පසුපස සිටිනා බව දැනුන හේන් හෙමින් හැරී බැලුවත් කවුරුත් සිටියේ නැහැ. නමුත් උඩ සිට යම් කිසි දෙයක් මගේ උරහිසට වැටුන නිසා ඒ කුමක්ද කියා බලන විට මා දුටුවේ රතුම රතු ලේ බිඳු කිහිපයක් මගේ සුදු කමිසය පුරා විසිරී ඇති බවයි. බයෙන් උඩ බලන විට සෝපානයේ වහලේ දිගාවී ගින්දර පිටවන දෑස් වලින් මා දෙස බලා සිටින්නේ අර තරුණියයි. බයටම මගේ දෙපා ගල් වී අඩියක් හෝ ඔසවන්නට නොහැකිව මා ඇය දෙසම බලා සිටින විට බිත්තිය දිගේ බඩ ගාමා ඉදිරියට ඇය මා දෙසම බලා සිටියා. ගත වූයේ නිමේෂයකි. එක්වරම ඇසුනේ කන් බිහිරි කරවන සිනාහඬකි. කවුද ඌ? මාව මතක නැද්ද? දැන් අවුරුදු 3කට උඩදී ඌ මේ අහලුවයි එකතු වෙලා මාව විනාශ කළා. මම තුෂාරට පණ වගේ ආදරේ කළා. ඒත් ඌ මාව රවට්ටලා මගේනේ ෆොටෝ අරන් ඌ කියන විදියට ඉන්න ඕනේ කියලා මට තර්ජනය කළා. ඌ තමයි ඒ ෆොටෝ ගත්තේ. ඌගේ තර්ජන වලට බයේ තමයි මම කෝච්චියට පැනලා මැරුණේ. මැරෙන මොහොතේ හිතාගත්තා කවදා හරි ඌ ලා දන්නවම එකම දවසකම වා කියලා. මම අද ආවේ මගේ පලිය ගන්නයි. එසේ කියා සිනාසුන ඇය දෑස් ඉහළට ගෙන යන විට මටත් නොදැනීම මාද ඉහළට එසවුන අතර එම මොහොතේ මගේ දෙනෙත් ඉදිරියේ මැවී පෙනුනේ ඇය කිව් සිද්ධියයි. මගේ අවසන් මොහොත මෙය බව මාහට තේරුම් ගිය අතර මගේ හුස්ම නතර වෙන්නට තත්පරයක් තබා මා බිමට ඇද වැටුණා. මදක් එලෙසම සිටි මා දෑස් හැර ඇය දෙස බලන විට ඇයද මා දෙසම බලා සිටියා. බිත්තිය අල්ලා හෙමින් මා නැගිට ගත් අතර නැවතත් ඇසුනේ කන් බිහිරි කරවන ඇයගේ විලාපයයි. එම සද්දය දරාගත නොහැකිව මාද කෑ ගැසූ අතර විවර වූ මගේ මුව තුලට දැමූ ඇගේ අත මගේ උගුරු දණ්ඩ පසාරු කරලේ දහරාවක් සමග අනෙක් පසින් මතු වූයේ මගේ ප්‍රාණය සුන් කරමිනි.